ඇඩ්මිරල් රිචඩ් ඊබර්ඩ් 20 වන සියවසේදී ඇමරිකාවට හිටපු හොඳම නාර්ක ඇඩ්මිරල්වරයෙක්. සමහරලාට කපිතන්වරයෙක් කියන්නත් පුළුවන්. මෙයා ඒ කාලේ හිටපු සුවිශේෂී පුද්ගලයෙක්. මොකද ඒ කාලේදී ඇමරිකාවේ තමන්ගේම මූණ පදක්කමක් විදිහට හදලා තමන් යුනිෆෝම් එකේ පැලඳගෙන හිටියේ මුළු ඇමරිකාවටම 4 දෙනෙක් විතර. ඒ 4 දෙනාගේ එක්කෙනෙක් තමයි මේ ඇඩ්මිරල් රිචඩ් ඊබර්ඩ් කියන්නේ. එයාට සුවිශේෂී දක්ෂතාව වගේම සුවිශේෂී හොබීස් තිබ්බා. ඒ හොබීස් වලින් එකක් තමයි ත්‍රාසජනක ක්‍රියාවල යෙදීම. මෙයා ගොඩක් වෙලාවට ඒ වගේ ක්‍රියාවල යෙදුනේ මුහුදේදී. ඉතින් මෙයා කරන විශ්මයජනකම අත්දැකීම තමයි ඇන්ටාර්ක්ටිකාවට යන එක. එකපාරක් නෙමෙයි 4 පාරක්. ඉතින් මෙයා පළවෙනි දෙපාරම යන්නේ එයාගේ සල්ලි වලින්. ඊට 3 සහ 3 වෙනි සහ 4 වෙනි සල්ලි 4 වෙනි පාරේ යන්නේ US ගවර්න්මන්ට් එකේ සල්ලි වලින්. ඒයි මොකද ඇමරිකාව රජයට ඕනේ නෝ මෙයා හරහා මොනාද ඇන්ටාර්ක්ටිකාවේ තියෙන්නේ කියලා හොයාගන්න. ඉතින් මෙයාත් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ 3 වෙනි සහ 4 වෙනි මේ මෙහෙයුම් ඒ කියන්නේ මෙයා යන්නේ නිකන් විනෝදයට වගේනේ. මේව නිකන් ලොකු මෙහෙයුම් විදිහට හදනවා. ඒ කියන්නේ මෙයා ඉස්සර ගියේ නැව් 2-3ක් අරගෙන විතර. ඒ වුණාට මේකට නැව් 15කට වඩා ප්‍රහාරක යාන 20 ගානකට වඩා ඒ වගේම සෙබළු 4000 ගානක් කියනවා. ඒක නිකන් විනෝදයට යන එකක් නෙවෙයි නිකන් රටක් අල්ලන්න යන එකක් වගේ. ඉතින් මේ කාලෙදි තමයි ජර්මනි ප්‍රධානිය ඇඩෝල්ෆ් හිට්ලර්ටත් මේ ඇන්ටාර්ක්ටිකාව ගැන හොයන්න උනන්දුවක් ආවේ. ඒ මොකද එයාට ලැබිලා තියෙන සාක්ෂි වගේක් ඒ සාක්ෂි වල තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාවේ හිඩන් සිවිලයිසේෂන් එකක් තියෙනවලු. ශිෂ්ටාචාරය. ඒ ශිෂ්ටාචාරය මිනිස්සුගෙන් උදව් ගන්න එක තමයි හිට්ලර්ට ඒ කාලේ තිබ්බ උවමනාව. ඉතින් දැන් අපි ඇඩ්මිරල් පැත්තට යනවා. මේ ඇඩ්මිරල් ඇන්ටාර්ක්ටිකාවට යනකොට US සිටිසන්ස්ලට රේඩියෝ වලින් කතා කී තමයි යන්නේ. දැන් අපිට පේන්නේ මොනවාද? ඒ වගේ ගොඩක් විස්තර කී තමයි ගිහින් තියෙන්නේ. හැබැයි ඔහොම යද්දී ඒ රේඩියෝ මැසේජ් වල පැය 3ක් අයින් වෙලා. ඒ කියන්නේ මෙයා පැය 3කට කතා කළා. ඉතින් පැය 3 මොකද්ද උනේ කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. හැබැයි මෙයා මරුණට පස්සේ මෙයාගේ ඩයරියේ තිබිලා ඒ පැය 3 මොකද්ද උනේ කියලා හොයාගෙන තියෙනවා. හරි. එදා හරිම සීතල දවසක්. එදා ඒගොල්ලෝ නැවේ යද්දි ලොකු හිම කුණාටුවක් වගේ එකක් එනවා. හිම කුණාටුව නෙමෙයි නිකන් මුහුදේ තියෙන කුණාටුව. ඒ වගේ එකක් එනවා. ඊට පස්සේ මෙයා ඇන්ටාර්ක්ටිකාවට යන්න බැරි තැනක යන්න බැරි තැනක් කියන්නේ මිනිසුන්ට යන්න එපා කියලා තැනකට තමයි මෙයා යන්නේ. මෙයාගේ නැවත් විතරයි තියෙන්නේ. අනිත් මිනිස්සු නැහැ. ඉතින් මෙයා වල්නෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාගේ යාළුවෙක් බලද්දි එකවරම රේඩියෝ මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකේ කතා කරන්නේ ජර්මන් කෙනෙක්. ඒ ජර්මන් මිනිස්සයා කියන ඒගොල්ලන්ට එන්නේ මැසේජ් එකක්. ඒ මැසේජ් එකකින් කතා කරන්නේ ජර්මන් මිනිස්සු ඉංග්‍රීසියෙන්. ඒගොල්ලෝ ජර්මන් කියලා දැනගත්තේ ඒ ලැන්ග්වේජ් එකේ එයා කතා කරන විදිහේ තිබේ ජර්මන් ඇක්සන්ට් එක. ඉතින් එයා කියනවා ඇඩ්මිරල් මේ තැන මෙත ඔය විදිහට නවත්තන්න අපි වට උදව් කරන්න. එහෙනම් අපි කියන විදිහට වැඩ කරන්න. හැබැයි ඒ කාලේදී ජර්මන් මිනිස්සෙක් විශ්වාස කරනවා කියන්නේ යක්ෂයාව විශ්වාස කරනවා වගේ දෙයක්. ඉතින් මෙයා මේකට මුලදී කැමති වුණේ නැහැ. හැබැයි අන්තිමේදී කරන්න දෙයක් නැහැ. මෙයා දන්නේ නැහැ කොහොමද කියන්නේ එයා දන්නවා ෂිප් එක හසුරවන්නේ කොහොමද කියලා. හැබැයි ඔතනදී ඒ කලාපේදී කොහොමද ඒක හසුරවන්නේ කියලා එයා ඒක දන්නේ නැහැ. ඊට පස්සේ මෙයා කියනවා තැනක නවත්තන්න කියලා. මෙයා හරි විදියට එතන නවත්තනවා. ඊට පස්සේ එකපාරම හොඳට හැඳ පැළඳගත්ත කළු පාටෙන් ඇඳගත්ත මිනිස්සු වගේක් එනවා. ඒ මිනිස්සු මෙයාට වචනයක්වත් කතා නොකර කියනවා. කතා නොකර සංඥා කරනවා ඒගොල්ලන්ගේ පස්සෙන් එන්න කියලා. ඉතින් ඒගොල්ලෝ යද්දි තමයි දකින්නේ මෙයා ඇන්ටාර්ක්ටිකාව හිම පිරුණු තැනනේ. හැබැයි මෙතන තියෙන්නේ ලොකු වනාන්තරයක්. ඇමසන් වනාන්තරය වගේ. ඔහොම මෙයද්දි එකපාරක් මෙයා දකිනවා නාසි සිම්බල් එක. එහෙම නැත්නම් ස්වස්තිකේත්. ඉතින් එයාත් ඒක ඒ වෙලාවේ නෝට් කරගන්නවා. ඊට පස්සේ යද්දි ලොකු ක්‍රිස්ටල් වලින් හදපු බිල්ඩින්ග්ස් තියෙන
ලොකු රටක් වගේ තැනකට එනවා ඒක. ඒ කියන්නේ නිකන් අපි මූවිස් වල දකින්න වගේ අමුතු සිවිලයිසේෂන් එකක් තියෙනවා. ඉතින් මෙයාව කෙලින්ම එක්කගෙන යන්නේ එතන ප්‍රධානියා වගේ ඉන්න තැනට. ඒ ප්‍රධානියා ගැන ඒ කියන්නේ කට්ටියට ගරු කරන හන්ද තමයි මෙයා කියන්නේ. ඒ ඩයරි එකේ ලියලා තියෙන්නේ එයා ප්‍රධානියා කියලා. ඉතින් මෙයා කියනවා ඇඩ්මිරල්ට මෙහෙම. ඇඩ්මිරල් ඔයා මේ ලෝකේ well known කියන්නේ well respected මිනිස්සෙක්. ඒ හින්දා තමයි අපි මම ඔයාට විතරක් මේ කතාව කියන්නේ. මේ ලෝකේ කට්ටිය හෙට අනිද්දාම එහෙම නැත්නම් තව අවුරුදු කීපයකින්ම ලොකු යුද්ධයක් පටන් ගන්න යනවා. ඒ යුද්ධේ අපිට බලපෑමක් කරන්න එපා කියලායි අපි කියන්නේ. මොකද එහෙම බලපෑමක් කරොත් අපි ඊට වඩා බලපෑමක් ඕගොල්ලන්ට කරනවා. ඉතින් ඒක තමයි ඒ ඩයරියේ තිබ්බේ. ඊට පස්සේ ආපහු මෙයාව ඒ නැවටම යවනවා. ඊට පස්සේ ආපහු අර විදිහටම මීදුමක් එහෙම නැත්නම් අර කුණාටුවක් ඇවි මෙයාව ආපහු අනිත් කට්ටිය ඉන්න තැනට යනවා. අනිත් ships, අනිත් aircraft, අනිත් මිනිස්සු ඉන්න තැනට යනවා. ඉතින් මේක තමයි එයාගේ ඩයරි එකේ ලියලා තිබ්බේ. ඉතින් මේක කට්ටියට සමහර කට්ටියට ගන්න පුළුවන් මේක ඇත්තම කියලා. නැත්තම් වෙන සමහර කට්ටියට ගන්න පුළුවන් මේක බොරුවක් කියලා. මොකද මේකේ තියෙන ගොඩක් දේවල් ගොඩක් කට්ටියට විශ්වාස ගන්න. හැබැයි කොහොම හරි ඔය ඩයරි එක රිලීස් වුණාට පස්සේ ඒක US ගවර්න්මන්ට් එකෙන්ම ආපහු පාරක් හයිඩ් කරලා තියෙනවා. හැබැයි ඊට කලින් ඒක ගොඩක් කට්ටිය දැනගත්තා. ඉතින් ඔයා මොකද්ද මම මේ කියපු කතාව ගැන හිතන්නේ? මගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒක ෂෙයා කරලා subscribe කරන්න. Thank you.